තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාරුණික පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ විසින් පෙන්වා දෙන්නා වූ නිවන් මාර්ගයට අදාළ සමත භාවනාවන් පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීම මෙහි මොහොතේ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය දේශනාවලදී මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නා වූ සමත කර්මස්ථානය 40 සම්බන්ධව 40න් කීපයක් විස්තර කරන්නට යෙදුණා. අද දවසේදීද බලාපොරොත්තු වෙන්නේ ඒ කර්මස්ථානයන්ගෙන් විශේෂිතම වූ කර්මස්ථානයක් නිවන අරමුණු කරගෙන මෙනෙහි කරලා නිවන අරමුණු කරගෙන කරන භාවනාව. නැත්නම් ඒ භාවනාවට කියනවා උපසමානුසති භාවනාවයි කියලා. මෙන්න මේ භාවනාව වඩන ආකාරය පිළිබඳව කෙටියෙන් විස්තර කරන්න. ඒකම ඒ භාවනාව වැඩිීමේදී මනසට වෙන සිදුවීම ඒ වගේම භාවනා වඩා ගැනීම ඇති ප්‍රයෝජනය පිළිබඳව කරුණු ටිකක් මේ පින්වතුන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නිවනයි කියවහම පින්වතුනේ දැන් අපි බුදුරජාණන් වහන්සේ අරමුණු කරලා උන්වහන්සේ ගුණ අරමුණු කරලා නැවත නැවත මෙනෙහි කරනවා නම් මේකට කියනවානේ බුදුගුණ භාවනාවයි කියලා. බුද්ධානුස්සතිය කියනවා. අන්න ඒ වගේ තමයි නිවන ගැන අරමුණු කරලා නැවත නැවත අපි නිවන ගැන මෙනෙහි කරනවා නම් ඒකට කියනවා අපි උපසමානුසති භාවනාවයි කියලා. නිවනයි කියවහම අපි කවුරුත් ඊටාම සතුටෙන් අනුමෝදන් වෙන වචනයක්. අපේ බෞද්ධ සංස්කෘතිය තුළ ධර්ම දේශනාවක් අවසානයේදී අපේ ස්වාමීන් වහන්සේලා කවුරුත් ප්‍රාර්ථනා කරනවා මේ සෑම දිනාට නිවන් දකින්න ලැබේවා. ඉතින් කවුරුත් සමහරලාට විශාල හයියෙන් ඒ කියන්නේ මහා හඬින් සාදුකාර දෙනවා. සාදුකාර දෙනකොට ඉතින් සමහරලාට මේ වචනය ගැන අපිට අර්ථයක් හැඟීමක් නැහැ. අර නිවනේ වටිනාකම දන්නවා. නිවන කියලා දෙයක් තියෙනවා. ඒක ඊටාම ශ්‍රේෂ්ඨ දෙයක් කියලා අපි කවුරුත් දන්නවා. ඒකට හේතුව තමයි පින්වතුනේ අපිට බුදුරජාණන් වහන්සේ පිළිබඳව පුදුමාකාර විශ්වාසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳවත් ඒ විශ්වාසය තියෙනවා. උගන්වන්නා වූ ස්වාමීන් වහන්සේලා මහා සංඝ රත්නය පිළිබඳවත් ඒ විශ්වාසය තියෙනවා. ඒ නිසාවෙන් අපි ඒ ප්‍රාර්ථනාව කරගන්න කවුරුත් කැමතියි. පින්වතුනි ඒ ප්‍රාර්ථනාවම තමයි මේ උපසමානුසතිය කියලා කියන්නේ නිවන් දකින්න ලැබේවා. ඉතින් ඒ වගේම නිවන සාන්ත බව, ප්‍රණීත බව මෙනෙහි කරනවා, නැවත නැවත මෙනෙහි කරනවා. ඒක තමයි නැවත නැවත හිතනවා නම් නිවනේ වටිනාකම, සාන්ත බව, ප්‍රණීත බව, ඒ තමයි උපසමානුසති භාවනාවයි කියලා කියන්නේ. නමුත් පින්වතුනි මේ නිවන ගැන ඊට වඩා කරුණු ටිකක් තේරුම් අරගෙන නිවන ගැන හිතනවා නම් අන්නේ භාවනාව ඊටත් වඩා හොඳට වැඩෙනවා. ඒ කියන්නේ වචනය මෙනෙහි කළත් ඒ උපසමානුසති භාවනාව වැඩෙනවා. හැබැයි බොහෝම හිමින්. ඊළඟට වචනයත් අර්ථයත් අරමුණු කරගෙන අපි ඒ උපසමානුසති භාවනාව වඩනවා නම් ඊටත් වඩා වේගයෙන් මේ භාවනා වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ නිසාවෙන් අපි මේ වචන අර්ථය තේරුම් අරගෙන එහි ඇතුලේ ගැබ් වෙලා තියෙන දේවල් තේරුම් අරගෙන නිවන මෙනෙහි කරනවා නම් ඒක ඊටාම් වැදගත්. මේ සම්බන්ධව අපි කරුණු ටිකක් මේ පින්වතුන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනේ මේ නිවනයි කියන එකක් සත්ව ලෝකේ මේ වාසය කරන අයට අවශ්‍යතාවය මොකක්ද? ඉස්සෙල්ලා බලමු සත්ව ලෝකේ තමන් ගැන අමතක කරන්න. මේ සත්ව ලෝකේ වාසය කරන සත්වයන් ගැන බලන්න. මේ සත්වයන් කොහොමද හටගත්තේ කියලා බලන්න. මේ සත්වයන් කොහොමද දැන් පවතින්නේ කියලා බලන්න. මේ සත්‍යයන්ගේ පැවැත්ම දිගින් දිගට තියෙන්නේ කොහොමද කියලා බලන්න. තමනුත් ඒ සත්ව කොටස් වල එක්කෙනෙක් පමණයි. මේ අපි හිතමු මේ මනුලව වාසය කරනවා නම් කෝටියක් ජනතාව. ඒ ජනතාව අතර තමනුත් එක්කෙනෙක් පමණ. අපි කවුරුත් මේ එකම සිද්ධාන්තයකට ලක් වෙලා තියෙනවා. ඉතින් අපි කවුරුත් පින්වතුනි සංසාරයේ ගත්තාම උප්පත්තියක් ලබනවා. ඊළඟට ජීවිතයේ යම් යම් කරුණු ඔස්සේ ජීවිතේ ක්‍රමක්‍රමයෙන් ගෙවිලා යනවා.
වයෝවෘද්ධ භාවයටපත් වෙනවා. ඒ වගේම රෝගාබාධ හැදෙනවා. ඊළඟට මරණයටපත් වෙනවා. මේ වාගේ સિદ્ધාන්ත බැලුවොත් පින්වතුනි එක ජීවිතයක් නෙමෙයි. ජීවිත 100 දහස් ලක්ෂ කෝටි ගණනාවක් අපේ ඉපදෙමින් මැරෙමින් පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. මේ සත්ත්ව ලෝකේ කවුරුත් තමනුත් ඒ ඇතුලේ ඉන්නවා. ඒ වගේම අද දවසේ මේ උප්පත්ති ලැබපු ආත්මයත් පින්වතුනි ඒ වගේම තමයි අපි උප්පත්ති ලැබුවා. යම් කාරණා ඔස්සේ අපේ ජීවිතය ගෙවි යනවා. ඊළඟට ජීවිතේ වයෝවෘද්ධ භාවයටපත් වෙනවා. ඊළඟට අවසන් කාලවල හොඳටම ලෙඩ රෝග ඇතිවෙනවා. ඊළඟට මරණයටපත් වෙනවා. නැවත ජීවිතයක් සකස් වෙනවා. ඒ ජීවිතය තුලත් අර સિદ્ધාන්ත ටිකම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ සත්ත්ව ලෝකයේ සරිසරණ සත්වයා දිගින් දිගටම මේ සත්ත්ව ලෝකයේ පැවැත්මත් එක්ක වාසය කරනවා. ඒකට කාරණාවක් තියෙනවා. ඒකට කාරණාව තමයි පින්වතුනි මේ ලෝකයේ තුල පවතින තියෙන ප්‍රධානම කාරණය තමයි ලෝභය, තෘෂ්ණාව. තෘෂ්ණාවට උපකාර වෙන අනිත් කෙලෙස් ධර්මතා ටිකත් දේශය, ඊර්ෂ්‍යාව, මාන්නය, ඒ වගේම ක්‍රෝධය, ඒ වගේම ditthi ආදී අකුසලොත් එක්කව වෙනවා. මේ සියලුම අකුසල් දහම් ටික එක්ක තමයි ජීවිතේ පවතින්නේ. ජීවිතය ආරම්භ වෙලා ඊළඟට දිගින් දිගට පවත්වාගෙන යෑමේදී වැඩි ප්‍රමාණයක් පින්වත්තුනේ අපේ මෙන්න මේ සිතුවිලිත් එක්ක ඒ නිසාම වයෝවෘද්ධ වෙනවා, ඊළඟට මරණයටපත් වෙනවා. ඒ අතර සුළු පිරිසක් තමයි කුසල් දහම් කර ජීවිතය හොඳ පැත්තට ගන්න. බහුතරයක් දෙනා කුසල් දහම් වලින් තොරව ජීවිතය ඔහි පැවැත්මට අරිනවා. ඒ වගේම කුසලය කියලා අකුසලය කරගන්නවා, අපාගාමී වෙනවා. ඒ වගේම නැවත නැවත ඒ දුක් පීඩා ලැබමින් සංසාර ගමනේ ආයෙත් ටික කාලයකදී අපායෙන් ගොඩ එනවා. ආයෙත් ටික කාලයකදී හොඳ ජීවිතයක් ලැබලා ආයෙත් ඒ වගේ තැන් වලටපත් වෙනවා. මේ විදිහට පවතින ජීවිත පෙළක් තමයි මේ සත්ත්ව ලෝකයේ සැරිසරන සත්‍යයට තියෙන්නේ. ඉතින් මේ සත්‍යයට යම් දවසකදී මේ ගමන අවසන් වෙන්නට ඕනේ. අන්නේ අවසන් වෙන ගමන තමයි නිවනයි කියලා කියන්නේ පින්වතුනි. ඉතින් ඒ සත්ත්ව ලෝකයේ උප්පත්තිය ලැබමින් ජරාවට, ව්‍යාධියට, මරණයට ලැබමින් පැවැත්මක් තිබුණා දිගින් දිගටම. ඒ පැවැත්මේ අවසානය අපේ නිවන හැටියට සලකනවා. ඒතර ඒ අවසානයේ පින්වතුනි කොටස් දෙකකින් පෙන්වන්න කරනවා. සෝපාදිශේෂ නිර්වාණය, අනුපාදිශේෂ නිර්වාණය කියලා. ඒ පැවැත්මේ අවසානයට හේතු වෙන, එහෙම නැත්නම් නැවත උප්පත්තියක් නොලබන්න හේතු වෙන කරුණු ටිකක් තියෙනවා. ඒ තමයි පින්වතුනි ලෝභ, දේශ, මෝහ ආදී අකුසලයන් සම්පූර්ණම චිත්තසංතාණයෙන් දුර වෙනවා. ඒ වගේම ඊට ප්‍රතිපක්ෂව පින්වතුනි බොජ්ජංග ධර්මතාවයන්, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතාවයන්, මේවා සියල්ල පරිපූර්ණ ජීවිතයක් හැදෙනවා. බොජ්ජංග ධර්මතාවයන් පරිපූර්ණ ජීවිතයක් හැදෙනවා. ඒක ප්‍රතිපක්ෂ වශයෙන් අකුසලයන් නැති ජීවිතයක් හැදෙනවා. මේකට කියනවා සෞපාදිශේෂ නිර්වාණය කියලා. අකුසල් නසා ගන්නවා, අකුසල් නැසෙනවා ජීවිතයකට. ඔන්න ඒක නිර්වාණයක්. ඊළඟට පින්වතුනි තමන් යම් දවසක පරිනිර්වාණයටපත් වෙනකොට නැවත උප්පත්තියකට කරුණු නැහැ. ලෝභ, දේශ, මෝහ, මාන ආදී අකුසලයන් නැහැ. එයින් උපකාර වෙන්නේ විශේෂයෙන්ම ලෝභය. ලෝභය නැතිකම නිසා නැවත උප්පත්තියක් නැතුව පරිනිර්වාණයටපත් වෙනවා. මෙන්න අනුපාදිශේෂ පරිනිර්වාණය. මෙන්න මේ ආකාරයට පින්වතුනි මේ නිර්වාණය පිළිබඳව විවිධාකාරයෙන් ධර්මයේ සඳහන් වෙනවා. එතකොට පළමුවෙන් මෙහෙමනම් අපි හිතලා තේරුම් කරගන්නවා සත්ත්ව ලෝකයේ පැවැත්ම තමයි දුක. ඒ දුක අවසානය තමයි නිවන. එතකොට පැවැත්ම දුකයි කියලා කියනකොට එහෙමනම් ගොඩක් දෙනෙක් හිතන්න පුළුවන් සත්ත්ව ලෝකයේ පැවැත්ම දුකක් වෙන්න බෑ, සැපයකුත් තියෙනවයි කියලා. පින්වතුනි අපිට පේනවා එහෙම දෙයක්. සැපයක් තියෙනවා වගේ පේනවා. යම් අපිට සැප සම්පත් ලැබෙනකොට සැපයක් තියෙනවා වගේ පේනවා. මනුස්ස ලෝකයේ සැප සම්පත් ලැබෙනකොට සැපයක් තියෙනවා වගේ පේනවා. දිව්‍ය ලෝකයේ සැප සම්පත් ලැබෙනකොට සැපයක් තියෙනවා වගේ පේනවා. ඒ වගේම බ්‍රහ්ම ලෝක ආදී තැන්වලත් සැප සම්පත් ලැබෙනකොට සැපයක් තියෙනවා වගේ පේනවා. නමුත් පින්වතුනි ඒ සැපයම අනිත් පැත්තට හැරෙනවා, දුකට හැරෙනවා. යම් කෙනෙක් බලන්න තරගයකින් ජයග්‍රහණයක් කළාම අතිවිශාල සැපයක් තියෙනවා. ඒ එක්කම බලන්න ඊළඟ තරගයෙන් පරාජයටපත් වුණාම අතිවිශාල දුකක් තියෙනවා. මේක අනිත් පැත්තට හැරිලා එනවා නේද? අර සැපේ හැමදාම තියෙන්නේ නැහනේ.
ජයග්‍රහණය හැමදාම තියෙන්නේ නැහැ. ඒක අනිත් පැත්තට යනවනේ. ඒ වගේම තමයි අනිත් දේවලුත් පින්වතුනි. තමන්ගේ ජීවිතේ තමන් ඊටාම සැපුවත් කියලා සකස් කරගත්තු දේවල් ඊළඟ දවසේ තමන්ට ඒකම දුකට කාරණාවක් වෙනවා. ඉතින් තවත් ක්‍රමයකින් මේවා දුකට වෙනවා පින්වතුනි. මේ බුදුරජාණන් වහන්සේ කියන ආකාරයට අපිට මේ වගේ වෙන් වෙන්න වෙනවා. ඒ නිසාත් අපිට මේ දුකටපත් වෙනවා. සමහරලාට අපේ සැපේ විඳමින් ඉන්න අතරතුරේදීම මේ වගේ වෙන් වෙන්න වෙනවා. අපිට හොඳට යාන වාහන, ඉනකඩම්, ගෙවල් දොරවල්, හරකබාන මේවා අපේ පරිහරණය කරන අතරතුරේදීම මෙන්න අපිට මේ වගේ වෙන් වෙන්න වෙනවා. මේකත් දුකක් වෙනවා. මේ නිසාම බුදුරජාණන් වහන්සේ කියනවා සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ සංසාරයේ පැවැත්ම වශයෙන් සලකලා බලනකොට සංක්ෂේප වශයෙන් බලනකොට පින්වතුනේ පංච උපාදානස්කන්ධයම දුකක් හැටියට පෙන්වුම් කරනවා. එතන මේ කොහෙද මේ පංච උපාදානස්කන්ධය තියෙන්නේ? පින්වතුනේ කුඩාම චිත්තක්ෂණය තුලත් පංච උපාදානස්කන්ධය තියෙනවා. එකම එක චිත්තක්ෂණයක් හැදුනත් ඒ චිත්තක්ෂණය තුලත් පංච උපාදානස්කන්ධය තියෙනවා. අන්න ඒ පංච උපාදානස්කන්ධය දුකක් නම් හැම චිත්තක්ෂණයක්ම දුකයි පින්වතුනේ. හැම මොහොතක්ම දුකයි. හේතුව කොච්චර සැප සම්පත් ඇති චිත්තක්ෂණයක් වුණත් ඊළඟ චිත්තක්ෂණයේදී ඒ සැප සම්පත් නැති වෙලා යනවා. ඒ වගේම කොච්චර දුක ඇති දෙයක් වුණත් නැවත නැවත මේ දුකට උපකාර කරුණු හැදෙනවයි චිත්තක්ෂණය තුලදී. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ සත්ව ලෝකයේ සැරිසරන හැම මොහොතක්ම දුකයි. එයින් අවසන් වෙනවා නම් යම් කෙනෙක් නිවන් අවබෝධ කරගන්නවා නම් ඒ තුල සාන්තයි ප්‍රණීතයි කියලා පෙන්වුම් කරනවා. එහෙමනම් එවැනි නිවනක් අරමුණු කරගෙන ඒ නිවනේ සාන්ත බව ප්‍රණීත බව අපේ මෙනෙහි කරගන්නවා නම් ඒක තමයි උපසමානුසති භාවනාවයි කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ නිවන් දැකීම සම්බන්ධව කරුණු පෙන්වුම් කරලා දෙනවා. ඒ අතර බොහෝ දෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ඉගෙනගෙන ඒවා හිතේ දරාගෙන බණ භාවනාවන් පුහුණු කරලා මේ අපි කියන ආකාරයට පින්වත්නි නිවන් අවබෝධ කරගන්නවා. ඉන්න අනතුරු බොහෝම සැපසේ කටයුතු කරනවා පින්වතුනි. මේ පින්වතුන් අහලා තියෙනවා මහා කප්පේන රජතුමා පිළිබඳව. ඉතින් බලන්න අපි සාමාන්‍යයෙන් හිතන්නේ රජකමක් කියම ඉතා සැප සම්පත් ඇති තැනක් කියලා. අපිට හිතෙනවානේ අය රජතුමාට ඉතින් ධන දහන්නේන් අඩුවකුත් නැහැ පින්වතුනි. ධන දහන්නේ අඩු කෙනා හිතෙනවානේ රජුරන්ට ධන දහන්නන් ගොඩාක් තියෙනවානේ කියලා හිතෙනවා. ඒ වගේම පිරිවර අඩුවකුත් නැහැ. පිරිවර අඩු කෙනා හිතනවානේ රජුරන්ට පිරිවර නම් ඕන තරම් ඉන්නවානේ කියලා හිතනවා. ඒ වගේම වෙන සැප සම්පත් යාන වාහන ඉඩකඩම් නැති කෙනා හිතනවානේ රජතුමාට මේව ඕන තරම් තියෙනවානේ කියලා හිතනවා. නමුත් රජතුමා හිතන්නේ එහෙම නෙමෙයි පින්වතුනි. රජතුමා හිතන්නේ අනේ මේක මහා විශාල කරදරයක්. කොච්චර විශාල වගකීමක්ද. ඒ කොච්චර හොඳද කළත් හැමදෙනාම සතුටු කරන්න අමාරුනේ. ඒ නිසා රජතුමා බොහොම කලකිරීමකින් දුකකින් තමයි ඒ රාජ්‍ය කටයුතු සිද්ධ කරන්නේ පින්වතුනි. ඉතින් මේ මහා කප්පේන රජතුමාත් බොහොම ශ්‍රද්ධාවෙන් ඒ වගේම තමන්ගේ කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ වගේම ආගමානුකූල එවකට තිබුණු ආගමානුකූලව තමන්ගේ රාජ්‍ය කටයුතු හොඳට කළා. අමාත්‍ය මණ්ඩලය දහසක් දෙනා හිටියා. ඒ දහසක් දෙනා සමගම බොහොම සමග සම්පන්නව කටයුතු කළා එකම පවුලක් වගේ. ඒ වගේ මේ අමාත්‍යවරුත් ඒ විදිහටමයි කටයුතු කරේ තමන්ගේ භාර්යාවරුත් එක්කත් ඒ වගේම සෝදශීලීව හොඳටම විශ්වාසයෙන් අන්නෝන්නේ කටයුතු කළා. මේ සංසාරේ එකට ගුණාංග පුරුපායට මෙහෙම වෙනවා පින්වතුනි. නමුත් අද කාලේ අපි දන්නවා එහෙම ගැළපීම් හදන්න හරිම අමාරුයි. සමහරට ස්වාමියාගේ අදහස් වලත් එක්ක භාර්යාව ගලපන්න, භාර්යාවගේ අදහසත් එක්ක ස්වාමියා ගලප ගන්න මේව හරි අමාරුයි. පින්වතුනි පාරමී වල අඩුකම්. නමුත් පාරමී පිරිච්ච අයගේ ස්වභාවය එහෙම නෙමෙයි. ඒ අය අන්නෝන්‍ය අදහස් වලින් සාකච්ඡා කරලා අවශ්‍ය දේවල් විසඳ ගන්නවා, නිවැරදි කරගන්න. මේ දහසක් දෙනාමත් ඒ විදිහටම තමයි අමාත්‍ය මණ්ඩලය. දවසක් මේ මහා කප්පේන රජතුමා උයන් කෙලියට යනවා අමාත්‍ය මණ්ඩලයත් සමගම දහසක් දෙනා සමගම යනවා. යන අවස්ථාවේදී විශාල වෙළඳ කණ්ඩායමක් හම් වෙනවා. ඉතින් අසා සිටිනවා මේ වෙළඳ කණ්ඩායම නායකතුමාගෙන් කොහේ ඉඳන්ද මේ එන්නේ? අපි මේ එන්නේ සවැත් නුවර ප්‍රදේශයේ ඉඳන්නේ. මොනවද මේ පැත්තේ තියෙන අලුත් තොරතුරු එහෙම? ඒ වෙලාවේදී වෙළඳ කණ්ඩායම නායකතුමා තමන්ගේ කට හොදගෙන ඉතින් ඒ රජුරුවන්ගෙන් අවසර ඉල්ලාගෙන
බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන සවැත් නුවර පැත්තට වන්දනමාන කරලා ප්‍රකාශ කරනවා මහරජතුමනි ඒ පැත්ත දහමෙන් බැබලීමට පත් වෙලා තියෙනවා. සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පූර්ණය කරපු ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තියෙනවා. බුද්ධ රත්නයේ සවැත් නුවර පහළ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ උගන්වන ධර්මයේ තාම පිරිසුදුයි. ඊතා පිරිසුදු ධර්ම රත්නය ඒ ප්‍රදේශයේ පහළ වෙලා තියෙනවා. ඒ වගේම මහා සංඝ රත්නය තාම පිරිසුදුයි. නිවන් අවබෝධ කර ගැනීම සඳහා උත්සාහවත් වෙන මහා සංඝ රත්නය ඒ ප්‍රදේශයේ පහළ වෙලා තියෙනවා. සංඝ රත්නයත් වැඩ වාසය කරනවා. බුද්ධ රත්නයෙන්, ධම්ම රත්නයෙන්, සංඝ රත්නයෙන් සවැත් නුවර බැබලීමටපත් වෙලයි කියලා මතක් කළා. මේ කාරණාව අහනකොට මේ කල්ප ලක්ෂයකට ආසන්න කාලයක් පාරමී පූර්ණය කරගෙන ආපු මේ මහා කප්පේන රජතුමාට කල්පනා කරනවා අනේ මේ රජකම දුකක් නේ. මේ රජකම අත්හරින්නට ඕන. තමන්ගේ අමාත්‍ය මණ්ඩලයට කියන අමාත්‍යවරුනි මං මේ රජකම අත්හැරලා දාලා යනවා බුදුරජාණන් වහන්සේ සොයාගෙන. අපේ මාලිගාවට ගිහිල්ලා අපේ දේවියට අනෝජා දේවියට මතක් කරන් මම මෙහි ගිය බව. ඒ වගේම එතුමියත් සමග මේ රාජ්‍යම් කරන්නයි කියලා මතක් කළා. ඒ වෙලාවේ කියනවා රජතුමනි ඔබතුමා යනවා නම් අපිත් වෙනවා. අපිටත් වැඩක් නෑ මේ අමාත්‍ය මණ්ඩලේ අමාත්‍ය කටයුතු කරලා වැඩක් නෑ අපිත් වෙනවා. එhmenan හොඳයි දරුවනි අපි නම් පිටත් වෙමු. අනෝජා දේවියට පණිවිඩයක් ඇරියා. තමන්ගේ ප්‍රධාන දේවියට පණිවිඩයක් ඇරියා. මේ වෙළඳ කණ්ඩායමට රංකවණු 3 ලක්ෂයක් තෑගි දෙන්න මේ වගේ විශේෂ පණිවිඩයක් ගෙනාවා. අපි නැවත රාජ්‍යයට එන්නේ නැහැ. රාජ්‍ය හොඳට කරගෙන යන්නයි කියලා මතක් කළා. මේ කාරණාව කියලා ඉතින් මේ කණ්ඩායම පිටත් වුණා. අනෝජා දේවියත් ඒ වෙළඳ කණ්ඩායමෙන් මේ කාරණාව අහලා එතුමියගෙත් අර වගේම ශ්‍රද්ධාව මතු වුණා. බුද්ධ රත්නය ගැන අහනකොට, ධර්ම රත්නය ගැන අහනකොට, මහා සංඝ රත්නය ගැන අහනකොට පුදුමාකාර ශ්‍රද්ධාවක්, භක්තියක් ඇති වුණා. මටත් මේ රාජ්‍ය සම්පත් වලින් ඇති වැඩක් නෑ මාත් යනවා. ඒ වගේම අර අමාත්‍ය මණ්ඩලයේ දහසක් දෙනාගේ භාර්යාවරුත් ඒ විදිහටම කිව්වා. මේ කවුරුත් එක්ක හවුවෙලා ඒ පිරිසත් පිටත් වුණා. වෙළඳ කණ්ඩායමට තෑගි වශයෙන් රංකහවන 3 ලක්ෂයක් රජතුමාගෙන් ඒ වගේම මෙතුමියගෙනුත් ඉතුරු කටයුතු වෙන විදිහට රංකහවන 9 ලක්ෂයක් තෑගි ලබා දුන්නා. මේ පණිවිඩ ගෙනාවට. ඊළඟට දැන් මේ කණ්ඩායමත් පිටත් වෙනවා බුදුරජාණන් වහන්සේ සොයාගෙන සවැත් නුවර ප්‍රදේශයට. යන අතරේදී ගංගා 3ක් තරණය කරන්න තියෙනවා. ඉතින් මේ මහා කප්පේන රජතුමා ඇතුළු කණ්ඩායම පළමු ගංගාව තරණය කරනකොට හිතුවා අනන්ත බුදුගුණ ඇති බුදුරජාණන් වහන්සේ සොයාගෙනයි අපි මේ යන්නේ. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම පාරමී පූර්ණය කරපු උතුමන් වහන්සේ නමක් හොයාගෙන ඒ නිසා එතුමන් වහන්සේගේ ශක්ති බලයෙන් මේ ගංගාව තරණය කරන්න ලැබේවා. පළමු ගඟ ඉතාම පහසුවෙන් තරණය කරන්න ලැබුණා. දෙවෙනි ගංගාව ගාවට ගිහිල්ලා කල්පනා කරනවා ඉතාම පිරිසුදු වූ ශ්‍රී සද්ධර්ම රත්නය සොයාගෙනයි අපි මේ ගමන යන්නේ. ධර්ම රත්නයානුභව බලයෙන් මේ ගංගාව තරණය කරන්න ලැබේවා. ඉතාම පහසුවෙන් ගංගාව තරණය කරගන්න පුළුවන්කම ලැබුණා. තුන්වෙනි ගංගාව ගාවට ගිහිල්ලා කල්පනා කරනවා මේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය දැක ගන්නටයි වන්දනමාන කර ගන්නටයි අපි මේ ගමන යන්නේ. ඉතින් ඒ විදිහට කල්පනා කරලා ඒ ගංගාවත් ඉතාම පහසුවෙන් තරණය කළා. මේ විදිහටම අනෝජා දේවියත් බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය මෙනෙහි කරලා ගංගා 3 ඉතාම පහසුවෙන් තරණය කළා. පළමුවෙන් බුදුරජාණන් වහන්සේ සම්මුඛ වුණා. බුදුරජාණන් වහන්සේ ගංගේ උඩට ඇවිල්ලා ගහක් මුල සමාපත්තියෙන් වැඩ වාසය කරනවා. මේ මහා කප්පේන රජතුමා ඇතුළු පිරිස ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනමාන කළා. තේරුම් ගත්ත මේ බුදුරජාණන් වහන්සේමයි. ඒ මොහොතේ දේකාලෝචිත ධර්මයක් දේශනා කළා. පින්වතුනි, අර කල්ප ලක්ෂයකට ආසන්න කාලයක් පාරමී පූර්ණය කරගෙන ආපු ශක්තිය මේ රජතුමාටත් ඒ පිරිසටත් හොඳට කාවදන අය බණ අහනකොටම චිත්ත සමාධිය මත වුණා. අපි හිතන්නේ මේ බණ අහනකොට මේක පාරටම රහත් වෙන මාර්ගඵල ලබනවා නෙමෙයි පින්වතුනි. පළමුවෙන් සිතේ ප්‍රසාදය නිසා සිතේ සමාධිය හැදෙනවා. සමාධිය හැදුනහම මනස හොඳට අවදි වෙලා ඒ ධම් කරන හොඳට කාවදිනවා, අවබෝධ වෙනවා. ඒ අවබෝධයත් එක්ක බොජ්ජංග ධර්මයන් පරිපූර්ණ භාවයට පත් වෙනවා. මේ සෑම දිනාටම පළමුවෙන් සෝහම් මාර්ගඵල නිවන් අවබෝධ වුණා. ඊළඟට අනෝජා දේවිය ඇතුළු දහසක් දෙනා ආවා. බුදුරජාණන් වහන්සේ සම්මුඛ වුණා. වන්දනමාන කළා, ධර්ම ශ්‍රවණය කළා. ඒ පිරිසට පින්වතුනේ මේ බණ අහනකොට සෝහම් මාර්ගඵල ලැබුණා. ඒ දෙවෙනි ධර්ම දේශනාව අහනකොටම මේ මහා කප්පේන රජතුමා ඇතුළු මේ දහසක් දෙනාටම උතුම් අරිහත්ත්වයම සාක්ෂාත් වුණා.
ඉන්නතුරු බුදුරජාණන් වහන්සේගෙන් එහි භික්ෂු භාවයෙන් පැවිද්දත් ලබා ගත්තා රහතන් වහන්සේලාම දහසක් බවට පත් වුණා. සමාධියට සමවදිනවා, නිතරම සමවදිනවා. Tamanට දැන් නිවන අරමුණු කරලා සමාධි ලැබෙනවා. පින්වතුනි යම් කෙනෙක් අරිහත්ත්වයට පත් වුණාම ඵල සමාපත්තියෙන් ලැබෙනවා. සෝහම් ඵල සමාපත්තිය, සකදාගාමී ඵල සමාපත්තිය, අනාගාමී ඵල සමාපත්තිය, අරිහත් ඵල සමාපත්තිය, මෙන්න මේ ඵල සමාපත්තියෙන් ලැබෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේටත් මහා කප්පේන ස්වාමීන් වහන්සේටත් මේ සමාපත්තියෙන් තිබුණා නිතරම සමාධියට සමවදිනවා. නැගී හිටිනවා. නැගී හිටින වෙලාවේදී පින්වතුනි වචනයක් කියවෙනවා. අහෝ සුඛං කියලා වචනයක් කියවෙනවා. අනේ සැපයි කියලා වචනයක් කියවෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට මේ සමහර අයට පුතඥ ස්වාමීන් වහන්සේලාට සැකයක් ආවා. මොකද්ද මේ සැපයි කියලා කියන්නේ? අහෝ සුඛං කියන්නේ මොකද්ද? මේ රජකමක්නේ කලින් කෙලේ මේ රජකමේ සැපේ වෙන්න ඇති. මේකයි මේ සැපේ මතක් වෙලා වෙන්න ඇති මෙහෙම කියන්නේ. බුදුරජාණන් වහන්සේට මතක් කළා. බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ ගෙන්නලා ඇහුවා. "ඇවැත්නි මොකද්ද මේ අහෝ සුඛං කියලා කියන්නේ?" කියලා. ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ රජකමේ මොන සැපයක්ද තිබුණේ? රජකමේ තිබුණේ තාම විශාල දුකක් නේද? මං ඊටාම අපහසුයෙන් තමයි මේ රජකම කළේ. අකමැත්තෙන් නමුත් දඬුවම් දෙන්න වෙනවා. අකමැත්තෙන් නමුත් අපිට තීන්දුව ගන්න වෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දැන් ඒ කිසිවක් නැහැ. දැන් මට මේ නිවන් අවබෝධ වෙලා පුදුමාකාර සැපයක් තියෙන මේ ධහම තුළ පුදුමාකාර සැපයක් තියෙන. ඒ සැපයයි මට මේ මතක් වෙන්නේ කියලා මතක් කළා. අන්න ඒ වගේ පින්වතුනි නිවන තුළ ඒ වගේ සාන්ත සැපයක් තියෙනවා. Tamanට කලින් තිබුණා කරදර බාධක සියල්ලක්ම නැති නිසා නිවන සැපයි පින්වතුනි. ඒ වගේම කලින් තිබුණා කෙලෙස් බරක් තිබුණා, රාග ආදී කෙලෙස් බරක් තිබුණා. ඒවා නැති නිසාම නිවන සැපයි පින්වතුනි. මේ වගේ Tamanට තිබුණු වගකීම් ආදී දේවල් දැන් කිසිවක් නැහැ. නිසාම නිවන සැපදායක බවට පත් වෙනවා. ඒ වගේම සංසාරයේ උප්පත්තිය ලබන්න තියෙන මේ ශක්තිය නැවත නැහැ, ලෝභ ආදී අරමුණු නැවත නැහැ. ඒ නිසා නිවනේ සැපයක් තියෙනවා. මෙන්න මේ වාගේ කරුණු මෙනෙහි කරලා නැවත අපි නිවන ගැන හිතනවා නම් ඒක තමයි අපි උපසමානුස්සතියයි කියලා කියන්නේ. ඒ නිසා අපි තේරුම් කරගන්න මේ නිවනයි කියලා කියන්නේ එහෙමනම් පින්වත්නි සත්‍යයේ මේ සංසාරයට පැවැත්මට උපකාර වෙන ලෝභයේ සම්පූර්ණම අවසන් වීම. එහෙම නැත්නම් කෙලෙස්යන්ගේ සම්පූර්ණම අවසන් වීම එක ක්‍රමයක් නිවන. ඒකට කියනවා සෞපාදිශේෂ පරිනිර්වාණය කියලා නැත්නම් සෞපාදිශේෂ නිර්වාණය කියලා කියනවා. ඒ වගේම සෞපාදිශේෂ නිර්වාණයේදී පින්වතුනි කෙලෙස් පරිනිර්වාණය සිද්ධ වෙනවා. ඊළඟට අනුපාදිශේෂ පරිනිර්වාණයේදී පින්වතුනි ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වෙනවා. තමන්ගේ රූප කය නැති වෙනවා. ඒ වගේ ස්කන්ධ පහම නැති වෙනවා. නිවන් අවබෝධ වෙනවා. මෙන්න මේ වාගේ අපේ මේ නිවන පිළිබඳව අපි තේරුම් අරගෙන ඒක නැවත මෙනෙහි කරගන්නවා නම් ඒකට කියනවා උපසමානුසති භාවනාවයි කියලා. එතකොට පින්වත්නි එහෙමනම් අපේ භාවනා වඩන ආකාරය අපි මෙනෙහි කරගනිමු. දැන් අපේ පළමෙන් හිතා ගන්නවා නිවන සාන්තයි, නිවන ප්‍රණීතයි. අපි නිවනේ සාන්ත බව, ප්‍රණීත බව හිතා ගන්නවා පින්වත්නි. ඒ විදිහට හිතාගෙන ඊළඟට කල්පනා කර ගන්නවා මේ නිවන තුළ පින්වත්නි රාගය නැති නිසා නිවන සැපදායකයි. නිවන තුළ දේශය නැති නිසා නිවන සැපදායකයි. ඒ වගේම නිවන තුළ මෝහය නැති නිසා නිවන සැපදායකයි. ඊර්ෂ්‍යාව, මාන්න, ක්‍රෝධ මේ වගේ අකුසල් ගන්න පුළුවන් පින්වතුනි ඒවා නැති නිසා නිවන සැපදායකයි. ඒ වගේම පින්වතුනි නිවන තුළ ශ්‍රද්ධාව පරිපූර්ණ භාවය නිසා නිවන සැපදායකයි. ඒ වගේම වීරිය පරිපූර්ණ භාවය, සතිය පරිපූර්ණ භාවය, ඒ වගේම සමාධි පරිපූර්ණ භාවය, ප්‍රඥා පරිපූර්ණ භාවය නිසා නිවන සැපදායකයි. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ භාවය නිසා නිවන සැපදායකයි. බොජ්ජංග ධර්මතා ටික පරිපූර්ණ භාවය නිසා නිවන සැපදායකයි. ඒවා අපිට එකින් එක වෙනෙහි කරන්න පුළුවන්. බොජ්ජංගත් හතම අපිට මෙනෙහි කරන්න පුළුවන්. සතිය පරිපූර්ණ භාවය නිසා නිවන සැපදායකයි. ඒ වගේම ධම්මවිචේ පරිපූර්ණ නිසා නිවන සැපදායකයි. විරිය පරිපූර්ණ භාවය නිසා නිවන සැපදායකයි. ප්‍රීතිය පරිපූර්ණ නිසා නිවන සැපදායකයි. පස්සද්ධිය පරිපූර්ණ නිසා නිවන සැපදායකයි. ඒ වගේම සමාධිය පරිපූර්ණ නිසා නිවන සැපදායකයි. උපේක්ෂාව පරිපූර්ණ නිසා නිවන සැපදායකයි.
ඒ වගේ අපිට එකින් එක අරගෙන මේ නිවනේ සැපදායක භාවය මෙනෙහි කරගන්න පුළුවන්. ඒ තමයි උපසමාන සති භාවනාවයි කියලා කියන්නේ. නිවන පිළිබඳව නැවත නැවත හිතනවා. නිවනේ වටිනාකම හිතනවා. නිවනේ සැපදායක බව හිතනවා නම් ඒ හරහා පින්වතුනි අනුස්සතියක් වඩනවා. ඒ අනුස්සති භාවනාවට කියනවා උපසමානුසති භාවනාවයි කියලා. ඒතර මේ කාරණාවලදී අපි තේරුම් කරගන්නට ඕනේ පින්වතුනි මේ සැබෑ නිවනක් කියන එකත් තේරුම් කරගන්නට ඕනේ. අපි විදේශගත වෙච්ච අවස්ථාවකදී කුඩා දරුවෙක්, ඒ කියන්නේ අවුරුදු 16ක තරම් හොඳ බුද්ධිමන්ත දරුවෙක්, ඒ රටේ හොඳට ඉගෙන ගන්න ළමයෙක් ප්‍රශ්නයක් අහන ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් දැනගන්නට ඕනේ කියලා. මොකද්ද ප්‍රශ්නය? ඉතින් අනෙක් ආගම් වල අය අපේ පන්ති වල වාසය කරන වැඩි දෙනා ඉන්නේ වෙනත් ආගම් වල අය. මම බෞද්ධ කෙනෙක්. ඒ අය කියනවා ඒ අයගේ ඉලක්කය නම් ස්වර්ගයට යන එක, දිව්‍ය ලෝකයට යන එක. නුඹලාගේ මේ ආගමේ දැන් කියනවා මේ නිවනයි කියන. මොකද්ද මේ නිවනයි කියන එක? ඉතින් මේ ඔක්කොම නැති වෙලා යනවා කියලා කියනවා. පහනක් නිවි ගියා වාගේ කියලා කියනවා. මේ වගේ මොකද්ද ස්වාමීන් වහන්සේ මේ නිවනයි කියන එක මට මේ ළමයින්ට උත්තරයක් දී ගන්න. කොහොමද උත්තරයක් දී ගන්නේ කියලා අපෙන් අසා සිටියා. ඒ වෙලාවේ අපි මතක් කළා ළමයෝ දැන් මේ නිවන කියන එක අපේ ඔය හිතන ආකාරයේ එක ක්‍රමයක්. ඊට මෙහා සරල හොඳ උත්තරයක් තියෙනවා නිවන කියන එක තේරුම් කරගන්න. ඒ උත්තරේ තේරුම් කරලා දෙන්න ඒ අයට වටහා ගන්න පුළුවන් වෙනවා. එයාට කියලා දෙන්න මෙන්න මේ ලෝභය තියෙනවා අපේ මනස තුල. ලෝභය තියෙන නිසාම අපේ ඊට දුකසේ වාසය කරන්න වෙනවා. ලෝභයේ අවසානය කියන්නේ යම් දවසක සිතෙන් ලෝභය සම්පූර්ණයෙන්ම සුද්ධ වෙනවා. ඒ සුද්ධ වෙන එක තමයි නිවනයි කියලා කියන්නේ. ඒ වගේම මේ අපි ගාව මනස තුල තියෙනවා දේශය. දේශය නිසාම අපේ ඡණ්ඩ වෙනවා, ගහ ගන්නවා, බැන ගන්නවා, ඒ වගේ දුක් පීඩා ලබනවා. මෙන්න මේ දේශය අවසන් වෙනවා යම් දවසකදී. අන්නේ දේශය අවසන් වීම තමයි මේ නිවනයි කියලා කියන්නේ. ඒ වගේම මෝඩකම තියෙනවා, මුලාව, අනුවණකම තියෙනවා. මේ අනුවණකම යම් දවසකදී අවසන් වෙනවා නම් ඒක තමයි නිවනයි කියලා කියන්නේ. මේ සිත තුළ තියෙනවා කිලිටි ධර්මතා ගොඩක්. මේ කිලිටි ධර්මතා ටික යම් දවසකදී අවසන් වෙනවා. ඒක තමයි නිවනයි කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට මේ සිත කිලිටි කරන කිලිටි ධර්මතා ගොඩක් තියෙනවා. ඒක අවසන් කරනවා. අකුසල ධර්මතාවයන් ගොඩක්. මෙන්න මේ පිළිබඳව මේ විදිහට අපි කරුණු ටිකකින් කියලා දුන්නාම කියනවා අනේ ස්වාමීන් වහන්සේ දැන් මට හොඳට තේරෙනවා. දැන් මට කියන්න පුළුවන් හොඳට කරුණු. ඒක මේ ළමයා ඉතින් ඒ වෙලාවේ තව උපදේශ වායකුත් අපින් එල්ලා ගත්තා. තමන්ගේ ජීවිතේ ජය ගන්න උපදේශ ඒවත් ජයගෙන ඊළඟ අවුරුද්දකදී කියනවා ස්වාමීන් වහන්සේ සියල්ලක් මට ජය ගන්න පුළුවන් වුණා මේ දහම් කරුණුත් එක්ක. මෙන්න මේ වගේ පින්වතුනි අපි මේ අනුගමනය කරන ධර්මය ටිකක් තේරුම් අරගෙන ඒ අනුගමනය කරනකොට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. සාම්ප්‍රදායික වශයෙන් අපි අනුගමනය කරන එක වැදගත්. නමුත් ඊට වඩා පින්වතුනි යහට ගිහිල්ලා මේ ධර්මයේ තේරුම් අරගෙන මේ නිවන පිළිබඳව තේරුම් අරගෙන නිවන ස්වභාවය තේරුම් අරගෙන ඒව අනුගමනය කරනකොට ඊටත් වඩා විශාල ශක්තියක් උඩ නැගෙනවා. ඒ නිසා අපි සෑම දිනම අදිෂ්ඨාන පිළිටුවා ගනිමු. පුළුවන් ආකාරයට මේ උපසමාන සති භාවනාව දියුණු කරලා සිතේ ගුණාංග දියුණු කරලා සිතේ සමාධි ආදී ශක්තිය උපදවාගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි පින්වතුනි අපි ප්‍රශ්න සාකච්ඡා කරමු. විදර්ශනා භාවනාව සහ සතිපට්ඨාන භාවනාව කියන්නේ එකක්ද දෙකක්ද කියලා දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාවන්ත පින්වත්නි භාවනා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සමත භාවනාව. සමත භාවනාවකින් කරන්නේ අපි මේ සම්මුති අරමුණක් මේ ලෝකයේ තියෙන මේ සම්මුති අරමුණක් කරහා හිත එකඟ භාවයට පත් කරගන්නවා. දැන් අපි මේ කියා දෙන්නේ සමත භාවනාවන්නේ. ඒව සම්මුති අරමුණු. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ගැන හිතනවා, ධර්මය ගැන හිතනවා, සංඝ රත්නය ගැන හිතනවා. ඒ ඔක්කොම සම්මුති අරමුණු. ඒකම් පින්වතුනි දැන් කසින භාවනාවක් වඩනවා, ආනාපාන සති භාවනාවක් වඩනවා. ඒ සියල්ලක්ම සම්මුති අරමුණු. ඉතින් ඒ අරමුණු තුලින් හිත එකඟ භාවයක් බලාපොරොත්තු වෙනවා. ඊළඟට තව භාවනා ක්‍රමයක් තියෙනවා පරමාර්ථ අරමුණු. මනසේ පුහුණු කරනවා පරමාර්ථ අරමුණු. ඒ තුලින් පරමාර්ථ අවබෝධයක් බලාපොරොත්තු වෙනවා. අපි මේ සම්මුතියෙන් දකිනදී ඇතුලේ තියෙන දේ අපි පුරුදු කරනවා. උදාහරණයක් ගත්තොත් පින්වතුනි අපි මේ මලක් දැක්කහම අපි මේ පිටින් දකින්නේ මල තුල මේ ලස්සන වර්ණයක් තියෙනවා. මේක සමත භාවනාවක්. වර්ණය අරමුණු කරගත්තොත් සමත භාවනාවක්. එතන මේ මල ඇතුලේ තියෙන දේවල් අපි බලනවා. මල ඇතුලේ පින්වතුනි කුඩා කුඩා අංශු විශාල ප්‍රමාණයක එකතුවක් මේ තියෙන්නේ. මේ වර්ණ රූපයේ ලස්සනට හදලා තිබ්බට කුඩා අංශු විශාල ප්‍රමාණයක් සුද්දාස්ත ගොඩක් තියෙන.
අන්නේ පිළිබඳව අවබෝධය මනස පුහුණු කරනවා නම් ඒකට කියනවා විපස්සනා භාවනාවක් කියලා. තවත් ක්‍රමයකින් ගත්තොත් එහෙම දැන් අපේ මේ ශරීරයක් ගත්තොත් පින්වතුනි ශරීරයේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නිය තියෙනවා. මේ කොටස් වශයෙන් මෙනෙහි කරලා හිතේ සමාධියක් හදනවා නම් ඒකට කියනවා සමත භාවනාවක් කියලා. ඒ වගේ මේ කොටස් වල ඇතුලේ තියෙන පරමාර්ථ දේ මෙනෙහි කරනවා නම් ඒකට කියනවා විපස්සනා භාවනාවයි කියලා. දැන් කෙස් ගහක් ගත්තොත් කෙස් ගහ ඇතුලේ ධර්මතාව විශාල ප්‍රමාණයක් තියෙනවා. කුඩා සුද්දාෂ්ටක ගොඩාක් තියෙනවා. ලොම් ගහක් ඇතුලේ සුද්දාෂ්ටක ගොඩාක් තියෙනවා. ඒ වගේ දතක් ඇතුලේ ගත්තත් පින්වතුනි සුද්දාෂ්ටක විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේවා මනසේ පුහුණු කරනවා නම් ඒකට කියනවා විපස්සනා භාවනාවයි කියලා. පුහුණු කරනකොට විපස්සනා භාවනා පුහුණු වීමයි කියනවා. අවබෝධයට කියනවා විපස්සනා ඥානයයි කියලා. හොඳට අවබෝධ වෙනවා, දකින්න පුළුවන් ගතියක් එනවා. ඒ ගතිය ආවහම ඒකට කියනවා විපස්සනා ඥානයයි කියලා, නුවණයි කියලා. මෙන්න මේ වාගේ ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් තියෙනවා, සමත භාවනාව සහ විපස්සනා භාවනාවයි කියලා. ඉතින් මේ සමත භාවනාවෙන් කරන්නේ සමාධිය හදනවා. සමාධිය හදනකොට සතියත් ප්‍රබල වෙනවා. විපස්සනා භාවනාවෙන් හදන්නේ ප්‍රඥාව හදනවා. ප්‍රඥාව හදනකොට සතියත් සමාධියත් දෙකම ප්‍රබල වෙනවා. ඔන්නතර කරුණු කීපයක් වෙනවා. සමත භාවනාවෙන් සතියත් සමාධියත් හැදෙනවා. විපස්සනා භාවනාවෙන් සතියත් සමාධියත් ප්‍රඥාවත් තුනම හැදෙනවා. ඉතින් මෙන්න මේ කරුණු ටික හදාගන්න ක්‍රමවලට තමයි මේ සමත භාවනාව සහ විපස්සනා භාවනාවයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ. එතන මේ සතිපට්ඨානය කියන්නේ පින්වතුනේ මේ භාවනා දෙකම අඩංගු භාවනාවට තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන සෑම භාවනාවක්ම සමත හෝ විපස්සනා හෝ හැම භාවනාවක්ම මේ සතිපට්ඨානයට ඇතුළත්. සතිපට්ඨානය ඇතුළ තමයි තියෙන්නේ. ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ කියන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යද්දං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතිපට්ඨාන හතර යම් කෙනෙක් වඩනවා නම් ඒක ඒකායන මාර්ගයක් වෙනවා. යම් කාරණාවකට යම් කෙනෙක් සතිපට්ඨාන හතර වඩනවා නම් ඒකායන මාර්ගයක් වෙනවා යම් කාරණාවකට. මොකද්ද? තමන්ගේ චිත්තසංතානයේ පවිත්‍ර භාවයට පච්චර ගන්නට, ඒ වගේ ශෝක පරිදේව දුක් දුම්නස් නැති කර ගන්නට, නුවණ දියුණු කර ගන්නට, නිවන් අවබෝධ කර ගන්නට. මෙන්න මේ කරුණු සඳහා සතර සතිපට්ඨානයේ ප්‍රයෝජනවත් වෙනවායි කියනවා. ඒ කියන්නේ පින්වතුනි සියලු මානසිකාරයන් දියුණු කර ගන්න පුළුවන් භාවනාවක් තමයි සතර සතිපට්ඨාන කියන්නේ. සියලු භාවනාවන් අඩංගු වෙනවා. සමත භාවනාවන් අඩංගු වෙනවා, විපස්සනා භාවනාවන් සියල්ලම අඩංගු වෙනවා. මේ සතර සතිපට්ඨාන යම් කෙනෙක් මනස තුළ පුහුණු කරවා ගන්නවා නම්, දැන් උදාහරණයක් ගන්න අපි කෙටියෙන් පෙන්වන්න කරලා දෙන්න. දැන් මේ පින්වතුන්ින් යම් කෙනෙක් හුස්ම රැල්ල දිහා බලනවා. අන්න මේකට කියනවා කායානුපස්සනාව. මේක සමත භාවනාවක්. යම් කෙනෙක් ඉරියව් ඔසවනවා, පාත් කරනවා, මෙනෙහි කරනවා. තමන්ගේ ඉරියව් ඔසවනවා, ආය පාත් කරනවා. තමන්ගේ අත කියන්නේ අත ඔසවනවා, අත පාත් කරනවා. මේක මෙනෙහි කරමින් පවත්වා ගන්නවා. මේ කායානුපස්සනාව සමත භාවනාවක්. තමන් කය ඉස්සරහට ගෙනියනවා. දැන් තමන්ගේ කකුල කියන්න පියවර ඔසවනවා, යවනවා, තබනවා. මේක සමත භාවනාවක්. ඒ වගේම තමන් හැරෙනවා. මේක සමත භාවනාවක්. පින්වතුනි, මේක සමත වෙන්නේ මේක අපි සම්මුතියෙන් මෙනෙහි කරන්නේ. අපි දැන් සම්මුතියෙන් මෙනෙහි කරන්නේ මේ පියවර, සම්මුතියෙන් මෙනෙහි කරන්නේ අත ඔසවන එක, සම්මුතියෙන් මෙනෙහි කරන්නේ අපි හුස්ම ගන්න එක, සම්මුතියෙන් මෙනෙහි කරනවා නම් කයේ කොටස් වශයෙන් මේ හැම එකක්ම පින්වතුනේ කායානුපස්සනාවටයි වැටෙන්නේ. ඒතර මේ කායානුපස්සනාව අපි සම්මුතියෙන් මෙනෙහි කිරීම නිසා එක සමත භාවනාවක් බවට පත් වෙනවා. ඒ තුළින් චිත්ත සමාධියක් හැදෙනවා, සතියත් ප්‍රබල භාවයට පත් වෙනවා. ඊළඟට පින්වතුනේ යම් කෙනෙක් දැන් අපි අත කියන්නේ අත ඔසවනකොට අත ගැන මෙනෙහි කළා නම් ඒක සම්මුතියෙන් අපේ කායානුපස්සනාවක් වශයෙන් මෙනෙහි කරනවා. අත ඔසවනකොට ඒ අත ඔසවන වේදනාව මෙනෙහි කරනවා. මෙතන විශාල වේදනා ගොඩක් තියෙන්නේ. දැන් මේ වෙලාවේ සුඛ වේදනාවක් තියෙන්නේ, තව වෙලාවක දුක් වේදනාවක් තියෙන්නේ. මේ වේදනාව මෙනෙහි කරනවා. පින්වතුනේ එහෙමනම් වේදනාව අරමුණු කරගන්නවා නම් වේදනානුපස්සනාව එක විපස්සනා පැත්තටයි වැටෙන්නේ. පරමාර්ථ පැත්තටයි වැටෙන්නේ වේදනාව. වේදනාව දැනීම මෙනෙහි කරගන්නවා වේදනාව. ඊළඟට යම් කෙනෙක් පින්වතුනේ අත ඔසවනකොට හෝ පාත් කරනකොට හෝ වෙනස් කරනකොට හෝ පින්වතුනේ ඒ හිත මෙනෙහි කරගන්න. ඒ අත ඔසවන හිත මෙනෙහි කරගන්නවා. අත ඔසවන්නේ මේ හිතකින්, අත මේ පාත් කරන්නේ හිතකින්, ආය ඔසවන්නේ හිතකින්, ආය පාත් කරන්නේ හිතකින්. පියවර නම් ඒත් ඒ වගේ.
පියවර ඔසවන්නේ හිතකින්, පියවර ගෙනියන්නේ හිතකින්, පියවර තබන්නේ හිතකින්, හුස්ම රැල්ල ගන්න හිතකින්, හුස්ම රැල්ල හෙලන්නේ හිතකින්. මේ වගේ පින්වතුනේ මේ හුස්ම රැල්ල ගන්න මෙනෙහි කරන හිත, පිටමං කරන මෙනෙහි කරන හිත මෙනෙහි කර ගන්නවා. මේකට කියනවා චිත්තානුපස්සනා භාවනාවයි කියලා. ඒකත් විපස්සනාවට අඩංගු වෙන්නේ. හැබැයි ගැඹුරු විපස්සනා නෙමෙයි. ඒවා සරල වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව ගැඹුරු විපස්සනාව හැටියට අඩංගු වෙන්නේ නැහැ පින්වතුනේ. ඊළඟට ගැඹුරු විපස්සනාවක් වශයෙන් පින්වතුනි හඳුන්වන්නේ ධම්මානුපස්සනා විපස්සනාව. ධම්මානුපස්සනාව ධර්මතා මෙනෙහි කිරීම. ඒක විවිධ පැත්තෙන් පෙන්වන්න කරනවා. ඒ නීවරණ ආදී පැති වලින්. නමුත් අපේ සරලව තේරුම් කරගන්න ධර්ම වශයෙන් ගත්තොත් තමන්ගේ පියවර ඔසවනකොට පින්වතුනි මෙතන ධර්මතා ගොඩාක් තියෙන්නේ. අන්නේ ධර්මතා ගොඩ අරමුණු කරලා හිත ඔසවනවා. මොනවා ධර්මතා ගොඩ? අපිට පේන රූපී ධර්මතා තියෙනවා. රූප 28ක් මෙතන ඉස වෙන්නේ. කුඩා රූප විශාල ප්‍රමාණයක්. නාම විශාල ප්‍රමාණයක් මේ ක්‍රියාවට නම් වලා තියෙන්නේ. ඒ නාම විශාල ප්‍රමාණයක්ද නාම රූප විශාල ප්‍රමාණයක් මේ ක්‍රියාවට නම් වෙලා තියෙන්නේ මේ පියවර ඔසවන එකට. පියවර යවන එකටත් පින්වතුනි නාම රූප විශාල ප්‍රමාණයක් මේ පරමාර්ථ වශයෙන් දකින්න ඕනේ. අන්නේ පියවර යවන නාම රූප විශාල ප්‍රමාණය මෙනෙහි කරගන්නවා. පියවර තබන්නේත් නාම රූප විශාල ප්‍රමාණයක් මේක මෙනෙහි කරගන්නවා නම් මේකයි ධම්මානුපස්සනාව. උතර තේරුම් කරගන්න එහෙම නැවත අපි අත ඔසවනවා, අත තබනවා. එහෙම නැත්නම් පියවර ඔසවනවා, පියවර තබනවා. මේ විදිහට පියවර සංඥාවෙන් අත ඔසවන සංඥාවෙන් එක මෙනෙහි කළා නම් ඒ කායानुපස්සනාව. ඒකම ඒ තුල තියෙනා වේදනාව මෙනෙහි කළා නම් ඒක වේදනානුපස්සනාව. ඒ කරන්නා වූ ක්‍රියාවලිය තුල තියෙන සිත මෙනෙහි කරනවා නම් ඒක චිත්තානුපස්සනාව. ඇතුලේ අඩංගු වෙලා තියෙන ධර්මතා විශාල ප්‍රමාණයක් මෙනෙහි කරනවා නම් ඒක ධම්මානුපස්සනාව. අන්න ඒ විදිහට තමයි මේ සතර සතිපට්ඨානයේ ක්‍රියාවට නංවා ගන්න පින්වතුනේ. හොඳයි පින්වතුනි, අපි හිතනවා ඒ උදාහරණ වලින් මේ පින්වතුන්ට වැටහෙනවා. කායानुපස්සනාවයි කියලා කියන්නේ සම්මුතියෙන් අපි කයේ ක්‍රියාවලියන් මෙනෙහි කරනවා නම් කායानुපස්සනාව. ඒ වගේම එහි වේදනාව මෙනෙහි කරනවා නම් වේදනානුපස්සනාව. ඒ වගේම සිත මෙනෙහි කරනවා නම් චිත්තානුපස්සනාව. ධර්මතා විශාල ප්‍රමාණයේ ක්‍රියාවලියක් මේ සිද්ධ වෙන්නේ ධම්මානුපස්සනාව. මෙන්න මේ හතරට තමයි පින්වතුනි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එයින් වැදගත්ම කරුණු වෙන්නේ පින්වතුනි මේ හතරවෙනි එක ධම්මානුපස්සනාව. නුවණ ගැඹුරෙන් දියුණු කරලා දෙන්නේ ධම්මානුපස්සනාව. ඒ ධම්මානුපස්සනාවට තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. කායානුපස්සනාවට නිවන් අවබෝධ කරගන්න අමාරුයි. වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාවත් සරලව කරලා අමාරුයි. යම් දවසකදී ඒවා සිද්ධ කරලා වේදනානුපස්සනාව කරලා ඒ වගේම චිත්තානුපස්සනාව කරලා හොඳට ධම්මානුපස්සනාව වැඩුණා නම් ඒ කෙනාට නිවන් අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා මේ සතර සතිපට්ඨානය කියන්නේ සමත භාවනා, විපස්සනා භාවනාවන් සියල්ල අඩංගු භාවනා ක්‍රමයක්. ඒතර බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ සමත භාවනා සහ විපස්සනා භාවනාවන් ක්‍රමයන්. ඒ වගේම සතර සතිපට්ඨානය තුළ බුදුරජාණන් වහන්සේ උගන්වන සියලු භාවනා ක්‍රමයන් අඩංගු වෙනවා. පින්වතුනි, අන්නේ කාරණාව කැටියෙන් තේරුම් කරගන්න. ඊළඟට ප්‍රශ්නයක්. අවසරයි ස්වාමීන් වහන්සේ, මම ආනාපාන සතිය දුකලා. දැන් වෙන වැඩක් කරන විටත් හුස්මට සිහිය යනවා. කරන වැඩේට අවධානය යොමු කිරීමට කොමක් කළ යුතුද කියලා දැනගන්න කැමැතියි. හොඳයි පින්වතුනි, භාවනාවක් පුරුදුනහම යම් වැඩක් කරනකොට ඒක මතක් වෙන කාරණාව හරි. ඉතින් ඒ භාවනා අවස්ථා කීපයක් තියෙනවා. පිටුනේ මුලදී පුරුදු වෙන කාලයේදී භාවනා මනසිකාරයත් එක්ක වෙන වැඩක් කරන්න ටිකක් අමාරුයි. නමුත් පුළුවන් තරම් පුරුදු වෙනවා. නැවත නැවත භාවනා මනසිකාරයන් පුහුණු වෙලා හොඳට සතිය අවදි වෙනවානේ පින්වතුනි. අවදුනම් පස්සේ ඕන වැඩක් කරන්න පුළුවන් ඒ භාවනාවත් එක්ක. අපිට සමහර මහත්තුරු කියලා තියෙනවා මේ වාහනේ එලවනවායි කියලා, ආනාපාන සතිය කර කර වාහනේ එලවනවායි කියලා. ඒකට හේතුව පින්වතුනි අර සතිය අඩු වෙලාවේදී ටිකක් අමාරුයි. මේ හුස්ම දිහා බලනකොට අර වාහනේ එලවන කල්පනා අඩු වෙනවා. ඒ මුළු කාලේ. ටික කාලයක් යනකොට හුස්ම දිහා බලාගෙන ඉන්නකොට පින්වතුනි අර අපිට කරන්න තියෙන දේවල්, බාහිර දේවල් ඔක්කොම පේන්න පටන් ගන්නවා. ඒ සතිය වැඩි කාලෙ. සතිය වැඩි කාලයේදී හුස්ම දිහා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. බලන් ඉන්නකොට සුඛානම කරගෙන හැටි, අතපය ක්‍රියාත්මක වෙන හැටි, ඉදිරියේ මිනිස්සු ඉන්න හැටි, හරවන්න ඕන හැටි, ඒ ඔක්කොම මනසට අරමුණු වෙනවා. පින්වතුනි ඉබේම අරමුණු වෙන්න පටන් ගන්නවා සතිය වැඩි වෙනකොට. ඒ නිසා මේ පින්වතුන් එහෙම යම් වැඩක් කරනකොට ආනාපාන කරනවා නම් අමාරු වගේ දැනෙනවා නම් බය වෙන්න එපා. තවදුරටත් කරගෙන යන්න. ඒ භාවනාව තවදුරටත් කරගෙන යනකොට තවත් සතිය ප්‍රබල වෙනවා. ඊට පස්සේ පහසු වෙනවා.
උදාහරණයක් ගත්තොත් පින්වතුනි අපේ භාවනා මුල් කාලේ අපේ සතිය බොහොම අඩුයි. සතිය අපි හිතමු 10%යි තියෙන්නේ කියලා. ඒ කාලයේදී භාවනා සතිය දුබලකම නිසා අනෙක් වැඩ කරන්න ටිකක් අමාරුයි. ටික කාලයක් යනකොට සතිය 120ක් කර වගේ වෙනවා. ඒ කාලයේදී ටිකක් පුළුවන් අනෙක් වැඩත් එක්ක භාවනා කරගෙන යන්න. තව කාලයක් යනකොට සතිය 140ක් කර වගේ වෙනවා. අන්න ඒ කාලයේදී පින්වතුනේ භාවනාවත් පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. ඒ තමන් කරන කෘත්‍යයත් හොඳට කරගෙන යන්න පුළුවන්. දෙකම එකට කරගෙන යන්න පුළුවන් ශක්තියක් මතුවෙනවා. ඒ සතියේ ප්‍රබලත්වය. ඒ නිසා සතිය ප්‍රබල වෙනකන් මේ භාවනා දිගටම කරගෙන යන්නයි කියලා තමයි අපිට මතක් කරන්න තියෙන්නේ. සයාඩෝ ස්වාමීන් වහන්සේ සහ හරිදම්ම ස්වාමීන් වහන්සේගේ සම්බන්ධය ගැන, උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ජීවිතය ගැන බුදුමග පියසටහන් පොතේ සඳහන් කර ඇති ඒ සසර සම්බන්ධය ගැන අසා ඇතත් ඒ ගැන තවදුරටත් දැනගන්න කැමැතියි. ඔබ වහන්සේ සම්මුඛයේ වැඩිදුර කරුණු දැනගන්න හැකිද? ඉතින් ඒක මේ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඉතින් ගොඩාක් කරුණු ටිකක් අපි මේ ගැන මතක් කරලා දෙන එක වටිනවා. ඉතින් මෑත කාලයේදී සම්මා සම්බුද්ධ ශාසනයට පිහිට වෙන්න පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා තමයි අපි ඔය ෂැඩෝ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ නම ආචින්න ෂැඩෝ. ඉතින් තව හඳුන්වන්නේ කවුරුත් හඳුන්වන්නේ අවුක් ෂැඩෝ ස්වාමීන් වහන්සේ.